සුබ දවසක් ඔබ සැම දෙනාටම. අපි ගොඩක් වෙලාවට කැමති අපිට යාළුවෝ ඇති කරගන්නට. අපි හැම කෙනෙක්ටම යහළුවොයි. යහළු ඉහෙලියන් පාසල් කාලේ ඉඳන්ම අපේ ජීවිතයේ අපි මුහු කරා යන අවස්ථාව දක්වා විවිධ අවධිවල විවිධාකාරයේ යහළු ඉහෙලියන් අපේ ජීවිතයට මුණ ගැහෙනවා. මේ යහළු ඉහෙලියන් අතරේ සමහර යහළු ඉහෙලියන් අපේ ජීවිතයට ගොඩාක් ලං වෙනවා. සමහර යහළු ඉහෙලියන් අපේ ජීවිතේ ඈතින් ඉන්නවා. සමහර වෙලාවට පාසල් අවදියේ හිටපු ඒ යහළු ඉහෙලියන්ව අපි විවාහ වෙලා අපේ ජීවිතේ ගොඩනගාගෙන යද්දී ඉදිරියේදී අපිට අමතක වෙලා යනවා. ඒ සම්බන්ධතා අපේ නැති වෙලා යනවා. නමුත් කාලෙන් කාලයට අපේ ජීවිතයට විවිධ පුද්ගලයන් ඇතුළු වෙලා ඒ අයත් එක්ක අපි මිතුරු වෙනවා. උපදේශකයා හෙවත් සිරාපොතේ අපිට ලස්සනට කියනවා විශ්වාසවන්ත මිතුරෙක් හරියට වටිනා නිධානයක් වගේ. ඒ මිතුරාව මිල කරන්නට බෑ. අපේ ජීවිතේත් අපිට යාළුවෝ ඉන්නවා. අපිත් අන් අයගේ යහළුවන් බවට පත් වෙලා තිබෙනවා. සමහර යහළුවන් යෙහෙලියන් අපි ආශ්‍රය කරනවා. ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ප්‍රයෝජන ඇති වෙලාවට අපි එයාට ලං වෙනවා. අවශ්‍ය නැති වෙලාවට අපි එයාගෙන් දුරස් වෙලා ඉන්නවා. සමහර වෙලාවට මේ යහළු ඉහෙලියන් අතර අපේ ජීවිත අතර හිත් අමනාපකම් ඇති වෙනවා. විරසක ඇති වෙනවා. අපි තරහ වෙනවා. ඇයි මේ විරසකයන් ඇති වෙන්නේ? බොහෝ වෙලාවට අපේ මේ සම්බන්ධතාව අතර තියෙන විශ්වාසවන්තකම නැති වෙලා යනවා. එහෙනම් නැත්නම් යහළුවෙක් දුකටපත් වුණාම ඒ දුක් අවස්ථාවේදී අපි ඒ යහළුවා ළඟ නොසිටියාම අපේ ඒ සම්බන්ධතාවය නැති වෙලා යනවා. සමහරක් වෙලාවට රහසක් අපිට රකින්න කිව්වහම ඒ රහස අපිට රැකගන්න බැරුව ඒ රහස අපි සමාජයට එලි කළාම ඒ සම්බන්ධතාවය අපේ නැති වෙලා යනවා. මේ විදිහට විවිධ වූ අවස්ථාවන් විවිධ වූ දේවල් පදනම් කරගෙන අපේ සම්බන්ධතා නැති වෙලා අපි විරසක වෙනවා. නමුත් මාදර ප්‍රේමවන්තේ යහළුවන් යෙහෙලියන් මේ මිතුරන් කියන අය අපගේ ජීවිතයට අත්‍යවශ්‍යයි. අපිට අවශ්‍ය කරනවා. ඉංග්‍රීසියේ කියමනක් තියෙනවා no man is an island. අපි කාටත් මේ ලෝකයේ තනිව ජීවත් වෙන්නට බෑ. හුදකලාව ජීවත් වෙන්නට බෑ. එහෙම ජීවත් වෙනවා නම් අපිට ජීවත් වන්නට සිදුවන්නේ කනස්සල්ලේ. අපිට බෑ තනිව මේ ලෝකේ ජීවත් වෙන්න. අපිට අවශ්‍යයි යහළු ඉහෙලිය. ඒ වගේම තමයි අපි හැම කෙනෙක්ම අනිත් කෙනාට මගේ යහළුවන්ට මම හොඳ යහළුවෙක් වන්නට ඕන. වටිනා යහළුවෙක් වන්නට ඕන. ඒ අයට මම නිධානයක් වන්නට ඕන. ඒ අයට මම මිල නොකළ හැකි වස්තුවක් වන්නට ඕන. මම මාගේ යහළුවන්ට කෙසේද සලකන්නේ? මාගේ යහළුවන්ට මම කෙසේද මිතුරෙක් වී සිටින්නේ? අන්න ඒ ආකාරයෙන්ම තමයි මා අවට සිටින යහළුවන් යෙහෙලියන් මා ගැන සිතන්නේ. මාත් එක්කත් සම්බන්ධතාවයේ ගොඩනගාගන්නේ මම. ඒ අයත් එක්ක කෙලෙසද කොතරම් දුරට ඒ සම්බන්ධතාවයේ මම ශක්තිමත්ව ගොඩනගාගෙන තියනවද කියන දේ පදනම් කරගෙනයි. එම නිසා මාදර ප්‍රේමවන්තයනි, අපි හැම කෙනෙක්ම මාගේ යහළුවන්ට අනිත් කෙනාට හැම මොහොතකම වටිනා පුද්ගලයෙක් වන්නට උත්සාහ කරමු. වටිනා යහළුවෙක් නිධානයක් වන්නට උත්සාහ කරමු. එතකොට මට පුළුවන් මගේ ජීවිතේ යහළුවන් යෙහෙලියන් පිරිවරාගෙන මේ ජීවිත ගමන ඉදිරියට ගොඩනගන්නට. ඒ ජීවිත ගමන ඊටමත් ලස්සන එකක් වේවි. ඒ ජීවිත ගමන ඊටමත් වටිනා එකක් වේවි. එම නිසා අද දවසේදී ඔබගේ යහළුවන් යෙහෙලියන් ගැන සිතන්න. ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න. ඔවුන් මතක් කරන්න. ඒ වගේම තමයි ඔවුන්ගේ ජීවිතවලට කිට්ටු වෙන්න. ඔබ විරසක වෙලා ඉන්නවා නම් යහළුවෙක් යෙහෙලියක් එක්ක අද දවසේදී කල්පනා කරන්න. කොතනද වැරදුනේ? ඇයි අපි විරසක වුනේ? ඇයි මට බැරි වුනේ ඒ අයට වටිනා යහළුවෙක් වන්නට කියන දේ අපි කල්පනා කරලා අද දවස අපේ යහළුවන් යෙහෙලියන් සඳහා වෙන් කරමු. ඒ අයත් එක්ක අපේ ජීවිතය ලස්සන කරගන්නට අපි උත්සාහ කරමු. ඔබ සෑම දිනාටම ජේසු පිහිටයි.